කසාද බැඳලා ඉන්නවා නම් සමහරක් වෙලාවට සමහරක් කාන්තාව හෝ පිරිමි පුද්ගලයෝ අල්ලපු ගෙදර ගෑනිත් එක්ක හරි සෙට් වෙනවා. නැත්තම් තමන්ගේ මිනිහා වෙන තැනක රස්සාවක් කරනවා නම් ගෑණි ගිහිල්ලා අල්ලපු ගෙදර එක හරි සෙට් වෙනවා. නැත්තම් රට ගිහිල්ලා ඉන්නවා නම් තමන්ගේ මිනිහා නැත්තම් තමන්ගේ ගෑණි රට ගිහිල්ලා ඉන්නවා නම් ඒත් කොහේ එකෙක් එක්ක හරි සෙට් වෙනවා. ඒ වගේ සිදුවීමක් තමයි මෙන්න මේ කියන්න හදන්නේ. මේකත් චුට්ටක් බලන්නකෝ. මෙහෙම දේවල් තමයි අපේ ලංකාවේ දකින්න ලැබෙන්නේ. හැබැයි මේ වගේ දේවල් කරනකොට චුට්ටක් පරිස්සමෙන්. මොකද කසාද බැඳලා ඉන්නවා නම් තවත් මිනිහෙක් මොකටද තවත් ගෑණියෙක් මොකටද ඒකේ ලිංගික තෘප්තියක් විඳින්න ආසයිද එහෙම කියන හිතන කොට්ටාසයක් නෙන්නේ. හැබැයි එක්කෙනෙකුට විතර ප්‍රේම කරපන්. චුට්ටක් මේක බලලා ඉන්නකො ඉස්සල්ලාම. මේ ඇවිල්ලා ඔන්න කොරන වැඩි තමයි බැඳපු ගෑණියෙක්. කසාද බැඳපු ගෑණියෙක්. අයියෝ මොකක්ද පොලිසිය අවශ්‍ය නැහැ නැන්ද අපි යන්. පුතේ මොකක්ද ඔය කරන වැඩේ? ඔයාලට ලැජ්ජාව කියලා දෙයක් නැද්ද? ඈ මේ ඔයා දික්කසාද වෙලා නැහැ. ඔයා තාම මගේ දෙලි. ඇයි මේ කොහොමද? ඔයා ගත්තා. හොල්ලා එවන සල්ලි වලින් නේද මේ යන්නේ හැමදැනම. දෙකල වැටෙන්න. වාල්ලේ පොළ තෝගේ ඔක්කොම හොයාගත්තා. මේ පුතේ උඹත් ළමයි දෙන්නෙක් ඉන්නවා. නේද? මේ වගේ කෙළු දෙන්නේ නේද ඉන්නේ? ඇයි මෙහෙම කරන්නේ? මට ප්‍රීතිත් ගින්නම. ඔයා කරන්නේ ඇයි? උන්තින් වල. මේකෙන් බෑ ඉල්ලම දාලා තියෙන්නේ. කොහොමද හොඳයිද? ඔක්කොම මාට්ටුව නේද? තමන්ගේ මිනිහා රට. හැබැයි ගෑණි ලංකාවේ ඉන්නේ. මිනිහා රටේ ඉඳන් සල්ලි එවනකොට තමන්ගේ ගෑණි තවත් මිනිස්සුත් එක්ක ලව් කරනවා. හැබැයි මිනිහා දන්නේ නැහැ කිසිම දෙයක් සල්ලි එවනවා ඔක්කොම ලංකාවට වියදම් කරන්න දරුවන්ටත් එක්කම කියලා ගෑණි සැප විඳිනවා ලංකාවේ ඉඳන්. හෙන ගහනවා මචං හෙන ගහනවා. මොකද දන්නවද? මිනිහා ඇත්තටම සමහරක් වෙලාවක නැවක වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ජපානයේ, කොරියාවේ, වෙනත් ඩුබායි මොන හරි ඔය මොන හරි රටක කියලා කියමු. ඒ වගේ තැනක වෙන්න පුළුවන්. හැබැයි ඌ දුක් විඳිනවා. ඇත්තටම තමන්ගේ ගෑණික මිනිහා ඒ රටේ ඉඳන් දුක් විඳිනවා. හැබැයි දුක් විඳලා සල්ලි හම්බ කරලා කීයක් හරි තමන්ගේ දරුවන්ටයි ගෑණිටයි වියදම් කරන්න එවන්නේ ඒ කට්ටියගේ අනාගතය වෙනුවෙන්. හැබැයි ඒ තැන තියලා තමන්ගේ ගෑණි මෙහෙ ඉඳන් සුරසප විඳිනකොට සිගරට් එකක් ගහලා කුරු ටිකක් ගහලා ගංජා ටිකක් ගහලා අයිස් ටිකක් ගහලා ලිංගික සැප විඳිනකොට තවත් මිනිහෙක් එක්ක මේ වගේ ලැජ්ජාවට පත් වෙන්නේ මේ වගේ දෙයක් මාට්ටුනාට පස්සේ වාසනාවන්ත ලෙස බෙල්ල වැල දා ගන්නවා. ලංකාවේ අනන්ත අප්‍රමාණයක් මේ වගේ දේවල් දැකලා තියෙනවා. හැබැයි කවදාවත් එහෙම දේවල් කරන්න හදන්න එපා. මොකද ජීවිතයක් නැති කරගත්ත කියලා හිතමු. දැන් මෙහෙම සිදුවීමක් වුණාට පස්සේ රටට ගමට නගරයට කිසිම තැනකට දෙමව්පියන්ටවත් මුණ දෙන්න විදිහක් නැහැ. මේක දැක්ක ගමන්. හැබැයි මේ වගේ සිදුවීමක් වුණාට පස්සේ සමහරක් ලංකාවේ ගොඩක් එවුන් කරන වැඩේ තමයි එක්කෝ සීවිදී නසා ගන්නවා. නැත්තම් දරුවෝ ටිකත් එක්කම දාලා යනවා. අසරණ වෙන්නේ කවුද? තමන්ගේ දරුවෝ ටික. තමයි දෙන්නෙක් ඉන්නවා කියලා කිව්වා දැක්කනේ ඇහුණනේ. ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා කිව්වා. මිනිහා රට කියලා කිව්වා. එතකොට දරුවෝ ටික අසරණ වෙනවා. මිනිහා අර පැත්තේ රටේ ඉඳන් ලංකාවට එන්න විදිහක් නැහැ. සල්ලි හැමදාම එවනවා. හැබැයි ගෑණි හැම වෙලාවම එක්ක රස්සාවක් කරන වෙන්න පුළුවන් ලංකාවේ ඉඳන්. දරුවෝ ටික අසරණ වෙලා උන්ට යන්න එන්න තැනක් නැති වෙලා අවාසනාවන්ත ලෙස උමුත් සමහරක් වෙලාවට මොන හරි දෙයක් කරගෙන ජීවිතේ නැති කරගන්නවා. ඒ නිසා අම්මේ තාත්තේ තමන්ගේ දරුවෝ ටිකට ලැජ්ජාවක් ඇති කරන්න හදන්න එපා. මොකද ලිංගික ආසාවක් ඇති වෙලා තෘප්තියක් ලබන්න විනාඩි 5ක විනාඩි 2ක විනාඩි 10ක තෘප්තියක් ලබන්න කරන්න මේ වගේ දේවල් කරන්න එපා. මේ වගේ දේවල් ඇත්තටම සක්කිලි වැඩ. මොකද මිනිහා ඇත්තටම ඒ රටේ ඉඳන් ලංකාවට කීයක් හරි එවන්නේ උඹලගේ සුව දුක සුඛ විහරණ වෙනුවෙන්. හැබැයි සුඛ විහරණය වෙනුවෙන් එව්වට පස්සේ මේ වගේ දේවල් කරනවා නම් සැමියෙක් වශයෙන් ඔබත් පිරිඳගෙන මීට වැඩිය සොයා බැලිය යුතුයි. සමහරක් වෙලාවට මම හැමෝගෙනම කියන්නේ නැහැ. සමහරක් වෙලාවට සමහරක් බිරිඳෑවරු ඔබගේ මෙහෙම වෙන්න බැරි නෑ. හැමෝම නෙමෙයි ටික දෙනෙක්. ඒ නිසා සල්ලිත් එවනකොට දෙපාරක් තුන් පාරක් හිතපල්ලා. මොකද උඹලගේ අනාගතේටත් තමන්ගේ බිරිඳ සල්ලි ටික ලංකාවට එවුවට පස්සේ ඔක්කොමත් අරගෙන අනියම් ප්‍රේම සම්බන්ධතාවක් එක්ක මිනිහත් එක්ක පැනලා ගියාට පස්සේ අවුරුදු 3ක් විතර දුක් විඳලා ඒ රටේ ඉඳන් ලංකාවට උඹලා සල්ලි එවුවට පස්සේ
ලංකාවට එනකොට උඹලා ගාතේ 7-5ක්වත් නැති වෙනකොට උඹලටත් වෙන්නේ හඬා වැටෙන්න පමණයි. දරුවෝ ටික ගැන හිතලා උඹලත් පුළුවන් නම් කීයක් හරි ඉතුරු කරන්න බලපල්ලා. මොකද බිරිඳ ගැන මීට වැඩිය හොයා බැලිය යුතුයි කියන එක ඔබත් පොඩ්ඩක් කල්පනා කරන්න. සමාජයක් වශයෙන් ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? මේ වගේ සිදුවීමක් දැක්කට පස්සේ දරුවෝ ටිකත් අසරණ වෙනවා. චුට්ටක් හිතපල්ලා. දරුවෝ ටික හොඳටම අසරණ වෙනවා. ඒ නිසා කවදාවත් දරුවෝ ටිකක් අසරණ කරන්න හදන්න එපා. මේ වගේ වෙලාවක. මොකද පව් උන්ට කිසිම දෙයක් තේරෙන්නේ හොඳට උගන්වපල්ලා. අනියම් ප්‍රේමක් කියන්නේ ඕක සාමාන්‍යයෙන් අර විනාඩි 5ක තෘප්තියක් වගේ. ඒ නිසා කසාද බැන්දනම් තමන්ගේ මිනිහටයි තමන්ගේ ගෑණිටයි විතරක් ලව් කරගෙන මැරෙනතුරුන්ට ආදරය කරපල්ලා. උඹලට වරදින්නේ නැහැ. මන් දෙයක් සමාජයට දුන්නේ මෙහෙම දේවල් කරන්න එපා කියලා. හැබැයි සමහරක් මේක විවේචනය කරන්න පුළුවන්. උඹට මොකද උන්ට හොඳයි නම් කියලා. ඒකත් ඇත්ත. උඹට මොකද උන්ට හොඳයි නම් හැබැයි උඹට දවසක තේරෙයි මං කියපු කතාවේ ඇත්ත නැත්ත.